අයිබෝවන් දිනසුරස් ජෝතිෂ නාලිකාව වෙත එකතු වෙලා ඉන්න සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම සමන් කේ රණවීර මහනුවර කුණ්ඩසාලේ සිට මම දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ජූනි මාසයේ 6 වෙනි මාසයේ 30 වෙනිදා සිට ජූලි මාසයේ 7 වෙනි මාසයේ 26 වෙනිදා දක්වා සිකුරු ගමන් කරනවා වෘෂභ රාශියේ. සිකුරු වෘෂභ රාශියේ ගමන් කරන කාලය විෂ්ණු කියන යෝගයේ තමයි තියෙන්නේ. උදා වෙන විෂ්ණු කියන යෝගය. මේ යෝගය ඔබගේ ජීවිතේ ප්‍රේමණීය සිතුවිලි, ප්‍රේමය, ලෞකික සැප සම්පත්, යාන වාහන, සුඛෝභෝගී පැතිකඩවල්, නිර්මාණාත්මක දේවල්, කලාත්මක දේවල්, සෞන්දර්යාත්මක කටයුතු, කලා කටයුතු මේ හැම දෙයකටම දායකත්වයේ දක්වන පිහිටීමක් විදිහට තමයි මේ සලකන්න පුළුවන්. කොහොම වුණත් මෙය ඔබගේ උපන් කේන්දරයේ සිකුරු පිහිටලා තියෙන විදිය, ඒත් එක්කම සෙනසුරු සඳු පිහිටලා තියෙන විදිය, ඒ කියන්නේ සෙනසුරු ඊරාෂ්ට කපල අන්න ඔය වගේ තියෙන විට මේවා ඔබේ කේන්දරයේ යෙදিলা තියෙන පමණින් පළදීමක් සිදු වෙන්නේ නැහැ. කොහොම වුණත් පළ දෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් පළ නොදෙන්න හේතුව තමයි මේ සෙනසුරු ඊරාෂ්ට කපල අර කිව්වා වගේ ගෙවන මහදස අතුරුදස අංගය අනුව සුළු වශයෙන් වෙනස් වීමට ඉඩ කඩ තිබෙනවා. කොහොම වුණත් සමස්තයක් හැටියට ගත්තහම සියලුම ලග්නවලට මේ මාසය තුල ඔය කියපු මාතෘකා තුලින් ගොඩක් වාසිදායක තත්ත්වයක් අත්කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා ඔබත් බලාපොරොත්තුෙන් ඉන්න දුර්වල දැන් තිබුණොත් ඒවා බලලා උපන් දිනයයි වෙලාවයි උපන් ස්ථානය අපිට එවුවොත් ඒක හරියටම විස්තර දැනගැනීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන් දෙයක් කියන්නට ඕනේ, ඔබ ප්‍රේම සම්බන්ධතාවවලදී පරාද වුණා නම්, ප්‍රේමයෙන් පරාද වුණා නම්, ඔබේ පෙම්වතා පෙම්වතිය ඔබ හැර ගියා නම්, ඔබ කාටවත් ඔබේ ප්‍රශ්න කියා ගන්න බැරුව හිත ඇතුළේ තියන දුක් විඳිනවා නම්, එක තැනකටලා කොටු වෙලා ඉන්නවා නම් 0.76යි 335 288 කියන WhatsApp එකට ඔබේ උපන්දිනයේ වේලාව උදේ දවස කියලා දාලා එවන්න. අවශ්‍ය කටයුතු සලසා දෙන්න පුළුවන්. ඔබට ජයක් අරන් දෙන්න පුළුවන්. සාධනීය පිළිතුරක් ඔබට සපයා දෙන්නට පුළුවන්. විශේෂයෙන් ඔබ එක තැනකට කොටු වෙලා ඉන්න ගැහණු දරුවෙක් නම් අපගේ සේවය ලබා දෙන්නට අපි සූදානම්. නොපමාව මේ වීඩියෝ එක බලලා අවශ්‍ය කටයුතු ඔබ තීරණය කරගන්න. එහෙනම් අපි යමු මේ විෂ්ණු කියන යෝගයේ තියෙන කාලය එකින් එකට ලග්නයට කොහොමද බලපාන්නේ කියලා. මිථුන ලග්න හිමියනි මේ ඔබ ගැන තමයි කියන්නේ. මිථුන ලග්න හිමියන්ට මේ සිකුරු දැන් ගමන් කරන්නේ 12 වෙනි රාශිය. වෘෂභ රාශිය වෙන්නේ 12 වෙනි රාශිය. මේ කාලය, මේ මාසයේ කාලය විනෝද ගමන් වලට හේතුයි. අතිශයම ගමන් බිමන් වැඩි විනෝදශීලී ගමන් තමයි වැඩිපුරම යෙදෙන්නේ. විනෝදාත්මක දේ සඳහා වියදම් වීමට ඉඩකඩ වැඩි. අතිශයම වියදම් වෙන්නේ විනෝදාත්මක දේවල් වලට. අත්‍යවශ්‍ය නොවන දේවල් සඳහා විලාසිතා වර්ග ඒවට තමයි වැඩිපුරම වියදම් වෙන්නේ. ඒ නිසා වියදම් පාලනය කර ගන්නට වැඩියෙන්ම හිතට ගන්නට අවශ්‍ය වෙනවා. තර්කානුකූල වචන ස්වභාවයෙන් වැඩ ගැනීමේ හැකියාව. තර්කානුකූල වචන, ප්‍රියමනාප වචන, එතකම ඔබ ගුරුවරයෙක් නම්, සෞන්දර්යාත්මක කටයුතු කරන කෙනෙක් නම් තමන්ගේ ශිෂ්‍යයන්ට හොඳින් හිතට කාවදින විදිහට ඒ වචන ප්‍රකාශ කිරීමේ හැකියාව වෙනතට වඩා ජනප්‍රිය තත්ත්වයක් ඇති කරගන්නට හැකියාව ලැබෙන හැම අතින්ම යහපත් සමාජ සම්බන්ධතා පුළුල් කර ගැනීමේ හැකියාව. විශේෂයෙන් මේ යහපත් සමාජ සම්බන්ධතාවලට විනෝදශීලී පුද්ගලයන් තමයි එක්කසු වෙන්නේ. ඒ නිසා ඔබගේ ව්‍යාපාරයක් කටයුත්තක් කරගෙන නම් ඒ කටයුතු සාර්ථක වෙනවා මේ කාලය තුල. ප්‍රේම සම්බන්ධතා ඇති වෙන කාලයක්, ඒත් එකම විවාහ කටයුතු, විවාහ යෝජනා ලැබෙන කාලයක්. විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය වැඩි කාලයක්. ඒ නිසා බොහොම හිතට ගන්නට අවශ්‍ය වෙනවා ඔබ අතින් යම් යම් වැරදි සිදු වෙනවා මේ අවස්ථාවේදී. එවිට ඔබගේ ප්‍රේම සම්බන්ධයට එහෙම නැත්නම් විවාහ ජීවිතයට යම් ප්‍රශ්න මතුවෙන්නටත් බොහෝ ඉඩකඩ තිබෙනවා. ඒ නිසා මේ හැම දෙයක්ම සමබර ලෙස යොදා ගැනීම ඉතාම වැදගත් බව හිතට ගන්නට අවශ්‍ය වෙනවා. සංචාරක ශේත්‍රයේ ආසිත කටයුතු, සංචාරක ශේත්‍රයේ ආසිත කටයුතු යහපත් අන්දමින් සිදු වෙනවා. විශේෂයෙන්ම රියදුරු රස්සාව කරන අයට, වාහන පදවන අයට ඉතාම වැදගත් කාලයක්. විනෝදශීලී ලෙස කටයුතු කර ගැනීමේ හැකියාව ලැබෙනවා.